සුබ දවසක් ඔයාලා හැමෝටම. රෝම්නස් YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ තමයි ලෝකෙ මේ දවස්වල ගොඩක්ම කතා වෙන ඒ වගේම ගොඩක් කට්ටිය පාවිච්චි කරන artificial intelligence ගැන. ඉතින් මේ වීඩියෝ එක අරන් මම රසිකා ප්‍රියදර්ශනී ජර්මනියේ නර්ස් කෙනෙක් වගේම නර්සින් ටීචර් කෙනෙක් විදිහට මම සේවය කරනවා. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් නර්ස් කෙනෙක් මොකටද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරන්නේ කියලා. නෑ මම ඔයාලට අරගෙන ඉන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කොහොමද ජර්මනියේ නර්සින් ෆීල්ඩ් එකට යූස් කරන්නේ කියලා. ඒ වගේම ඔයාලට චූටි බයක් හිතෙන්නත් පුළුවන් ජර්මනියට එන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට එහෙම ජර්මනියේ නර්සින් ෆීල්ඩ් එකට දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යූස් කරනවා. ඒ කියන්නේ අපිට ජොබ් එහෙම අඩු වෙන්න පුළුවන්. මේ ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. අපිට එනම් මේ හීන ගැන ඉස්සරහට අරගෙන ගිහිල්ලා වැඩක් නැහැ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නෑ එහෙම එකක් නැහැ. ඉතින් මම අද කතා කරන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කොහොමද ජර්මනියේ නර්සින් වලට යූස් කරගන්නේ කියලා. ඉතින් ඒ යටතේ මම ඔයාලට අරගෙන එනවා හොස්පිටල් වල AI යූස් කරන්නේ කොහොමද? මේක ඉන්ටර්නැෂනල් නර්සස්ලට good news එකක් වෙන්නේ කොහොමද? ඒ වගේම ජර්මනියට එන්න හිතන් ඉන්න කෙනෙක් කොහොමද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක වැඩ කරන්න selves prepare වෙන්නේ කියලා. අපි data විදිහට බැලුවොත් ජර්මනි වල දැන් නර්සින් shortage එක ලක්ෂ 2කට වැඩි. ඒ වගේම 2030 වෙද්දී යාල එස්ටිමේට් කරනවා මේ shortage එක ලක්ෂ 5ට වඩා වැඩි වෙනවා කියලා. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකකට පුළුවන් ද මේ ලක්ෂ 5ක නර්සින් shortage එක රිප්ලේස් කරන්න? AI එකට පුළුවන් ද නර්ස් රිප්ලේස් කරන්න? ඒ වගේම මේ එස්ටිමේට් කරලා තියෙන නර්සින් shortage එක තියෙන්නේ ජර්මනියේ මිනිසුන් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් සේවය කරන වෘත්තියක් සඳහා හෙද වෘත්තිය සඳහා. එතකොට AI එකකට එහෙම නැත්නම් මැෂින් එකකට පුළුවන් ද patient කෙනෙක් අඬන වෙලාවට එයාලට ඉමෝෂනල් සපෝට් එකක් දෙන්න. ඒ වගේම ජීවිතේ ක්‍රිටිකල් සිටුේෂන් එකකදී ඉමෝෂනල් රිකවරි එකක් කරන්න. ඒක කරන්න පුළුවන් හියුමන් නර්ස් කෙනෙක්ට විතරයි. ඒ වගේම කල්චරල් ඩිෆරන්ස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඒවට රෙස්පෙක්ට් කරන්න මැෂින් එකකට බෑ. තවත් විදිහකට ගත්තොත් ඩිෆිකල් එතිකල් ඩිසිෂන් එකක් ගන්න මැෂින් එකකට බෑ. ඒකට අපි වෘත්තීය වශයෙන් හොඳට ඒ ගැන ඉගෙනගෙන ඒත් එක්ක මේක මානුෂීය වශයෙන් හිතලා දෙන ඩිසිෂන් තමයි මෙතන වැදගත් වෙන්නේ. ඉතින් කවදාවත් AI එකට හියුමන් කෙනෙක් විදිහට අපේ මානුෂික ඒ වගේම වෘත්තීය සේවාවක් වෙන හෙද වෘත්තීය රීප්ලේස් කරන්න බෑ. ජර්මනි ගවර්න්මන්ට් එක මේ ප්‍රශ්නේ ගැන හොඳටම දන්නවා. ඉතින් එයාලා එක පැත්තකින් ෆැසිලිටිස් ලබා දීලා තියෙනවා ඉන්ටර්නැෂනල් නර්සස්ලට ජර්මනිය ඇතුළට එන්න හරියට ක්වොලිෆිකේෂන් හදාගෙන ඒ වගේම ජර්මනියට ඇතුල් වෙන ඒ නර්සස්ලට මෙහි රෙජිස්ටර්ඩ් නර්ස් බවට පත් වෙන්න අදාළ වැඩපිළිවෙල රජය මගින් අනුමත වැඩපිළිවෙල මේ වෙද්දිත් දියත් වෙලා තියෙනවා. මමත් එහෙම ආපු නර්ස් කෙනෙක් ලංකාවේ හෙද අධ්‍යාපනය හදාarලා ලංකාවේ වැඩ කරලා ඒ වගේම ජර්මනියට ඇවිල්ලා ජර්මනියේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ කට්ටිය රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරගෙන යනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හෙල්ත් සිස්ටම් එකට ඉම්ප්ලිමන්ට් කරන්න. ඉතින් අර මම මුලින්ම කීවා වගේ ජර්මනියේ නර්සින් ෂෝටේජ් එකක් තියෙනවා. මේ ෂෝටේජ් එක හින්දා නර්සස්ලට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා, බර්න් අවුට් එකක් තියෙනවා. ඒක අඩුකරන්න කොහොමද ජර්මනි හොස්පිටල් වලට මේ AI යූස් කරලා තියෙන්නේ? ඉතින් මේ AI යූස් කරන එකෙන් කොහොමද නර්ස්ගේ වැඩ පහසු වෙලා තියෙන්නේ කියන එක අපි දැන් කතා කරමු. මේක මම කොටස් 4කින් කතා කරන්න. පළවෙනියෙන්ම මම කතා කරනවා patient monitoring system එක ගැන.
මං වගේම ඔයත් දන්නවා නර්ස් කෙනෙක් විදිහට අපි patient ව ගොඩක් වෙලාවල් වලදී මොනිටර් කරන්න ඕනේ. ඉතින් අපි vital signs බලන්න ඕනේ. ඊට පස්සේ patient ගේ මොනවා හරි abnormalities තියෙනවා නම් ඒවා අපි ඉස්සරහට information කරන්න ඕනේ. doctors ලට inform කරන්න ඕනේ. අපේ අනිත් colleagues ලට inform කරන්න ඕනේ. ඉතින් මේ AI system එකෙන් සිද්ධ වෙන්නේ patient automatically monitor වෙනවා. ඒ වගේම abnormalities ඒ වලට එයාලා මේ warning signal එකක් දෙනවා. ඉතින් ඒකෙදි නර්ස් වගේම අනිත් ඒ patient එක්ක වැඩ කරන එයාට වග කියන අනිත් professional team එකටත් මේ signal එක හම්බ වෙනවා. ඉතින් එයාලා දන්නවා patient bad වෙනවා නම් ඒ වගේම patient normal නම් එයාලා කරන්න ඕන action මොනවද කියන එක. මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකක් ගැන කතා කරොත් මම 2021 වර්ෂයේ තමයි ජර්මනියට ආවේ. එතකොට මම vital signs measure කරේ මේ manual blood pressure machine එකකින් ඒ වගේම ඊට පස්සේ digital එකකින්. හැබැයි මේ වෙද්දී මම මේ manual එකවත් මේ digital එකවත් නෙවෙයි use කරන්නේ. අපිට robot කෙනෙක් ඉන්නවා. මේ robot කෙන් තමයි මම vital signs ward එකේ measure කරන්නේ. ඉතින් ඒකෙන් මම වෙලාව විතර කරගෙන තියෙනවා. ඒ වගේම මේකේ accuracy එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේකෙදි මම patient blood pressure cuff එක ඒ වගේම saturation oxygen බලන්නේ pulse oximeter ඒ ඔක්කොම place කරලා මට තියෙන්නේ patient ගේ code එක scan කරන්න විතරයි. ඉතින් ඒ scan කරද්දී මෙයාලගේ vital signs ඔක්කොම automatically measure වෙනවා. ඒ වගේම මම වෙනම manually මේක computer system එකට ඇතුළත් කරන්න ඕනේ නැහැ. මේක automatically system එකට මට direct යවන්න පුළුවන්. එතකොට මම patient ගේ vital signs මනපු ගමන් ඒක ward doctorටද එහෙම නැත්නම් senior doctorටද ඕනම කෙනෙක්ට ඒ කියන්නේ patient වගේ කියන ඒකට access තියෙන ඕනම මගේ team එකේ කෙනෙක්ට මේක බලා ගන්න පුළුවන් හැකියාව අද වෙද්දි හම්බ වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි documentation assistance. ඉතින් nurse කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම documentation කියන එක ගොඩක් වැදගත්. මේ ගැන මම කලින් වීඩියෝ එකකිනුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද මේ අපි document කරන දේවල් ගොඩක් legally විදිහටත් බලපානවා. ඒක නිසා මේ documentation වලදී සාමාන්‍යයෙන් German nurse කෙනෙක් එයාලගේ duty එකකින් පැය 2ක් 3ක් වැය කරනවා මේ documentation හරියට කරන්න. ඉතින් මේක ගොඩක් research වලින් මේක හොයාගෙන තියෙනවා. ඒකෙ හින්දා ඒ කට්ටිය කරලා තියෙන දේ තමයි මේ AI වලින් මේ documentation site එක, ඒ කියන්නේ documentation කරන වෙලාව අඩු කරන එක. ඉතින් අපි බලමු දැන් කොහොමද මෙයාලා මේක අඩු කරලා තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි යාලා digital template with autofill. මේකදී උදාහරණයක් විදිහට මම අර කලිනුත් කීවා වගේ අපි vital signs measure කරනවා. මම ඉස්සර නම් manual enter කර හිටියා. දැන් මට manual enter කරන්න ඕනේ automatically මේක system එකේ record වෙනවා. තව උදාහරණයක් විදිහට ගත්තොත් අපි patient new admission එකක් කරද්දී අපි patient ගේ විශේෂ දත්ත system එකට ඇතුල් කරන උදාහරණයක් විදිහට අපි allergies ගමු. එතකොට මේ allergies එක තැනක එන්ටර් කරාට පස්සේ ඒක ඩ්‍රග් chart එකට ඒ වගේම ඩොක්ටර්ස් ලට පේන විදිහට ඒ වගේම මේකේ එයාලගේ අපි වේගවත් information speedily information කාටද දැනගන්න ඕන තැන්වල මේවා රතු පාටින් මාක් වෙලා උඩටම ඇවිල්ලා කට්ටියට ඩිස්ප්ලේ කරනවා. ඉතින් අපි එක තැනක එන්ටර් කරාට පස්සේ තැන් වල ආයි ලියන්න ඕනේ නැහැ patient මේ ඇලර්ජික් තියෙනවා කියන එක මුළු සිස්ටම් එකෙන් ඒ patient එක්ක සම්බන්ධ වෙන මුළු ටීම් එකටම මේක ඉන්ෆර්මේෂන් යනවා. තව උදාහරණයක් විදිහට කැල්කියුලේෂන් සිස්ටම් ගත්තොත් අපි BMI patient ගේ දැනගන්න ඕනේ. ඉතින් මෙයාගේ උස බර අපි වෙනම මාක් කරාට පස්සේ අපි මැනුවලි BMI කැල්කියුලේට් කරන්න ඕනේ. ඔටෝමැටිකලි මේක කැල්කියුලේට් වෙලා ඒ අදාළ තැන් වල ඔටෝමැටිකලි මේවා රෙකෝඩ් වෙනවා. ඒ වගේම තවත් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ස්මාර්ට් සජෙෂන් සිස්ටම් තියෙනවා. මේකෙදි අපි ගොඩක් වෙලාවට patient note
මේවා රෙකෝඩ් කරන්න ගනිද්දි ගොඩක් නර්සස්ලා අපි හිතමුකෝ සේම් වර්ඩ්ස් යූස් කරනවා කියලා. ඒ සේම් වර්ඩ් එක යූස් කරද්දි අපි ඔටෝමැටිකලි මේක ෆිල් වෙනවා. මෙන්න මේකයි කියලා. අන්න එතකොට එතනිනුත් අපේ වෙලාව ඉතුරු වෙනවා. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා ගැන ડોකියුමන්ටේෂන් ගැන විතරක් කතා කරන්න ගියොත් අපිට මේ වීඩියෝ එක පුරාම ඒක ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් ඒකින්ද මම ඊළඟ පොයින්ට් එකට යන්නම්. තුන්වෙනි කාරණාව තමයි මෙඩිකේෂන් මැනේජ්මන්ට්. I think නර්ස් කෙනෙක් විදිහට මෙඩිකේෂන් එක්ක ඩ්‍රග්ස් එක්ක ලොකු වගකීමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙදී ඒ නර්ස්ගේ ස්ට්‍රෙස් එක මේ බෙහෙත් එක්ක සම්බන්ධව එයාට සපෝට් සිස්ටම් එකක් විදිහට ගොඩක් පැතිවලින් මේක ඒ අය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඩ්‍රග් ගැන අපි ෆාමසි වලින් පටන් ගත්තොත් ෆාමසි වලට පවා දැන් රොබොට්ස් ලැබිලා තියෙනවා. ඩ්‍රග්ස් එයාලා පැක් කරන දේවල්, වෝඩ්ස් වලට ඩිලිවර් කරන දේවල් මේ ඔක්කොම රොබොට්ස් ළඟින් සම්බන්ධ වෙනවා. ගොඩක් හොස්පිටල් වල. ඒ වගේම මේ සිස්ටම් හරහා ඩ්‍රග් ඉන්ටරැක්ෂන් චෙක් කරනවා, ඒ වගේම ඩෝසේජ් වෙරිෆයි කරනවා, තවත් විදිහකට ගත්තොත් මෙඩිකේෂන් ෂෙඩියුල් ට්‍රැක් කරනවා, ඒ වගේම ඇලර්ජි ඇලර්ට්ස් දෙනවා. ඉතින් මේ ඔක්කොගෙම ගොඩක් තියෙන දත්ත වලින් මේ වෙද්දිත් ඔප්පු වෙලා තියෙනවා. ඉස්සර තිබ්බ එරර්ස් වලින් 160ක් මේ වෙද්දි ඩ්‍රග් සම්බන්ධව, මෙඩිකේෂන් සම්බන්ධව ජර්මනියේ අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන් නර්ස්ගේ සේෆ්ටි, ජොබ් සේෆ්ටි එකත් ප්‍රොටෙක්ට් වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් පේෂන්ට්වත් ප්‍රොටෙක්ට් වෙනවා. හතරවෙනි මාතෘකාව විදිහට මම ඔයාලට අරගෙන ඉන්නේ ජර්මනි හොස්පිටල් වල පාවිච්චි කරන අනිත් රොබොට්ස්ලා ගැන. පළවෙනි රොබොට්ස් ඔටෝමේටඩ් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් වලට රොබොට්ස්ලා පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් ලොකු හොස්පිටල් වල ගොඩක් වෙලාවට ලොන්ඩ්‍රි වලට, ක්ලීනින් සප්ලයිස් වලට, ඒ වගේම ෆාමසි එකේ ඉඳලා ස්ටෝර්ස් වලට ඩ්‍රග් ඩිලිවර් කරන්න මේ රොබොට්ස්ලා යූස් කරනවා. හැබැයි ඒකෙදි විශේෂයෙන්ම මේවා සමහර හොස්පිටල් වල පමණයි පාවිච්චි වෙන්නේ. ඊළඟ රොබොට්ස්ලා තමයි ඩිස්ඉන්ෆෙක්ෂන්ස් රොබොට්ස්. මේකෙදි ගොඩක් වෙලාවට ඔපරේෂන් රූම්ස් වල, ඒ වගේම අයිසොලේෂන් රූම්ස් වල මේ රොබොට් ළඟින් ඩිස්ඉන්ෆෙක්ෂන් සිස්ටම් එක කන්ට්‍රෝල් කරනවා. තවත් වෙලාවකට UV ලයිට් යූස් කරනවා. ඒකකින් අර ගොඩක් වෙලාවට බැක්ටීරියල්ස්, ජර්ම්ස් කිල්ස් කරන්න රොබොට්ස්ලා පාවිච්චි කරනවා. ඉතින් මේ වෙද්දී ඔයාලට දැනුමක් තියෙනවා කොහොමද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ජර්මනි හෙල්ත් සෙක්ටර් එකට ඇතුල් වෙලා තියෙන එකෙන් කොහොමද ජර්මන් නර්ස්ගේ වැඩ පහසු වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මුලින්ම මම ඔයාලට පොරොන්දු වුණා වගේ දැන් මම ඔයාලට අරගෙන එන්නේ මේක කොහොමද ඉන්ටර්නැෂනල් නර්සස්ලට, විශේෂයෙන්ම ඔයා මං වගේ ශ්‍රී ලංකන් නර්සස්ලට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ජර්මන් නර්සින් සිස්ටම් එකට ඇතුළත් වෙච්ච එක ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. මුලින්ම කිව්වොත් ඉන්ටර්නැෂනල් නර්සස්ලා ජර්මනියට ආවට පස්සේ මුහුණ දෙන ප්‍රධානම බාධකය තමයි ලැන්ග්වේජ් ඉෂුව එක. ඒක මටත් පොදුයි, ඇවිල්ලා ඉන්න අනිත් නර්සස්ලටත් පොදුයි, ඒ වගේම අලුතින් එන්න ඉන්න නර්සස්ලටත් පොදුයි. හැබැයි මේ සිස්ටම් හින්දා, මේ ආටිෆිෂල් සිස්ටම් එක හින්දා අපි මේකේ අපේ වැඩ ස්ට්‍රක්චර් කරලා තියෙනවා. එතකොට අපි අපේ ගොඩක් දේවල් ඩේටා විදිහට එන්ටර් කරද්දී ඔටෝමැටිකලි මේවා ෆිල් වෙන හින්දා අපිට ගොඩක් ලැන්ග්වේජ් ඉෂුව එක අඩු කරගෙන අනිත් ටීම් එකත් එක්ක වැඩ කරන්න පහසුකම මේ වෙද්දී ජර්මනියේ ඇති වෙලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි මේ AI හරහා මේ වෙද්දී නර්සිං වල ස්ටෑන්ඩඩ් ප්‍රොසෙස් එකක් ජෙනරේට් වෙමින් පවතිනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මං එන්ටර් කරන්නෙත් එකම සිස්ටම් එකකට data. එතකොට වෙන නර්ස් කෙනෙක් එන්ටර් කරන්නෙත් එකම සිස්ටම් එකකට data. ඒ වගේම අපි report ලියද්දී ඒවා තව තැනකට මේ යවද්දී ඒ ඔක්කොම එක සිස්ටම් එකකට තමයි මේකෙදි සිද්ධ වෙන්නේ, එකම ස්ටෑන්ඩඩ් එකකට. එතකොට කොයි නර්සුත් එකම සමානාත්මතාවයකින් quality nursing එකක් තියාගෙන nursing service එකක් මේ වෙද්දී පවත්වගෙන යනවා. ඊළඟ වැදගත්ම help එක තමයි මේ AI system එක හින්දා මෙහි nurses ලගේ job satisfaction එක
වැඩි වෙලා තියෙනවා. මෙහි තියෙන රිපෝට් වලින් මෙහි තියෙන දත්ත වලින් මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා 35% නර්සස්ලගේ බර්න් අවුට් එක මේ AI සිස්ටම් හින්දා අඩු වෙලා තියෙනවා. ඒ වගේම මෙයාලට high job satisfaction එකක් තියෙනවා. ඒ වගේම AI හින්දා එයාලගේ කාලය සේව් වෙලා තියෙන හේතුව හින්දා patient එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන හොඳ නර්සින් කියා එකක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක. ඉතින් මේ වීඩියෝ එකේ ඉම්පෝටන්ට්ම පොයින්ට් එකට තමයි දැන් අපි අවිල්ලා තියෙන්නේ. ඉතින් ජර්මනියට එන්න හීනයක් තියෙන ඔයා කොහොමද මේ AI එක වැඩකරනද ප්‍රිපෙයාර් වෙන්නේ ලංකාවේ ඉද්දි කියන එක. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මම ඔයාලට කියන්න ඕන ඔයාලා මේකට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා ලංකාවේ තියෙන available apps වලින් පුළුවන් නම් ප්‍රැක්ටිස් කරන්න electronic health records ගැන. ඒ වගේම basic tablet ඒ වගේම computer navigations ගැන. තවත් විදිහකට ඔයාලට hospital software interfaces ගැනත් මේ apps වලින් ප්‍රැක්ටිස් කරන්න හැකියාව හොයා ගන්න. ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකල් රැඳී හිටපු ඔයාට කියන්න ඕන තව වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි AI වලින් රිප්ලේස් කරන්න බැරි අපේ emotional intelligence, communication skills, ඒ වගේම critical thinking, creativity, cultural competence අන්න ඒ වගේ දේවල් මේ ජර්මන් හෙල්ත් සෙක්ටර් එක නර්ස් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් වලට ලොකු අගයක් දෙනවා මේ ජර්මන් හෙල්ත් සිස්ටම් එක. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකල් රැඳී හිටපු ඔයා මේ වෙද්දී ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් තවමත් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ්ස් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් අපිත් එක්ක කමෙන්ට් එකක් විදිහට ලබා දෙන්න. මොකද ඔයාලා දෙන අදහස් එක්ක අපිට තව ඩිසයිඩ් කරන්න පුළුවන් මොන වගේ වීඩියෝස්ද මේ රෝම්නර්ස් YouTube channel එක හරහා ඔයාලට ඉස්සරහට අරගෙන එන්නේ කියලා. ඉතින් ඒ වගේම අපේ Facebook තියෙනවා රෝම්නර්ස් ෆලෝ කරන්න. ඒ වගේම අපේ WhatsApp channel එක තියෙනවා. ඔයාලට ඒකෙනුත් ලොකු දැනුමක් අපිත් එක්ක ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දි අපි අලුතින් අපේ රෝම්නර්ස් වෙබ්සයිට් එක පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඔයාලට අලුත් කාරණාවක් දැනගන්නත් පුළුවන්. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. සුබ දවස.